මුහුදු රළට ගසාගෙන ගිය දැරියකගේ සිරුර ගොඩගන්නා හද කම්පා කෙරූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසරනවා දැකගන්න ලැබුණා. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් 1 වෙනිදා මුලතිව් නායාරුවල ප්‍රදේශයේදීය. සිද්ධිය ඇසින්දුටුවන්ගේ අදහස් කීපයක් මෙසේය. ට්‍රිප් එකක් ආපු ළමයි නාන්න ගිහින් තිබුණා. එතන නාන්න තරම් සුදුසු නැහැ. 3 දෙනෙක් වතුරට ගිහින් දෙන්නෙක් බේරිලා. මියගිය දැරිය වතුර පාගන ගමන් ඉඳලා වතුරට බැහැලා තියෙන්නේ. වතුර පාරේ සැරට ගහගෙන ගිහින් යට ගිය දැරියව කාටවත් හොයාගන්න බැරි වුණා. ටික වෙලාවකින් මිනිහ උඩට ආවා. මුලතිව් බීච් එක ලස්සන වගේම ගොඩක් අනතුරුදායකයි. වෙන බීච් වල වගේ වැල්ලේ ඉඳන් ක්‍රමයෙන් ගැඹුර වැඩි වෙන්නේ නැහැ. හිතාගන්න බෑ. වැල්ල වගේ පෙනුනට එකපාරටම අඩි 20කට වැඩිය ගැඹුර වැඩි වෙනවා. නොදන්නා කෙනෙක් පීනන්න බැරි කෙනෙක් ගියොත් ඉවරම තමා. ඇවිදන් ගිහින් එකපාරට යට යනකම් දන්නේ. ඒ හරිය දියවැල්ල එහෙමත් ගොඩක් වැඩි. පීනන්න බැරි කෙනෙක්ට නම් පාය ගහන්නවත් හොඳ තැනක් නෙමෙයි මුලතිව් බීච් එක. අපරාධ මේ දරුවගේ ජීවිතේ.